අද සිතුමි ලස්සනයි නේද? ඔව් එයාට ඇඳුමත් ලස්සනයි. ඒත් එයාට පාට හරියන්නේ. අද කරවලේ කඩ රහයි නේද? ඔව් අද අමුතු විදිහට හදලා තියෙනවා. හැබැයි ලුණු ටිකක් මදි නේද? පාටත් හරි නෑ. ඔයාලා අතරත් ඉන්නාද මේ වගේ හැම දෙයකම අඩුපාඩුවක් විතරක් දකින්න කෙනෙක්? හැමතිස්සෙම හැම දෙයකම විවේචනයක් කරන කෙනෙක්. ලිහිණි මේ පාර පාටියකට යන්න එනව නේද? එන්න අපි ගිය පාරත් පන්නයක් ගත්තානේ. ටීජේ එක නම් මල් නේද? අපි ගිය පාර ඉවර වෙනකම් නැතුවනේ. හැබැයි ඒක කියපු සින්දු ටික නම් අවුල් නේද? මේ මල මම දකින විදිහයි ඔයා දකින විදිහයි දෙකක්නේ. ඒ වගේ තමයි අපි කෙනෙක් දිහා බලන්න පුරුදු වෙලා තියෙන්නේ අපිටම ආවේනික වුණ විදිහකට. මේ ලෝකේ සර්ව සම්පූර්ණ මිනිස්සු නැහැ. සිද්ධ වෙන කිසිම දෙයක් සර්ව සම්පූර්ණව සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් අපි අපේ හිත පුරුදු කරන්න ඕනේ ඕනම දෙයක පුංචිම හරි හොඳක් දකින්න. ඒ දකින දේ විවේචනයක් නැතුව අගය කරා. හායි. අද සිතුමේ හරි ලස්සනයි නේද?